යාළුවනේ හැමෝටම සුබ දවසක්. අද මම ඔයාලට නොමිලේ දැනුමක් බෙදා ගන්න තමයි අද මේ වීඩියෝ එක අරගෙන අවිලා තියෙන්නේ. එතකොට ප්‍රධාන මාතෘකාව තමයි නොමිලේ සිග්නල්. නැත්නම් නොමිලේ වෙන්න පුළුවන්. නැත්නම් ගෙවලා ගන්න සිග්නල් වෙන්න පුළුවන්. එහෙම ට්‍රේඩ් කරන්න ෆියුචර්ස්. ඒ කියන්නේ ෆියුචර්ස් මාකට් එකේ ට්‍රේඩ් කරන්න සිග්නල් ගන්න. එතකොට මේ වගේ සිග්නල් වලට දෙන එක ඇත්තටම 100% සාර්ථකයිද කියලා. මම ඔයගොල්ලන්ට පැහැදිලිව කතා කරන්න. ඔයා නිකන් හිතන්න සිග්නල් දෙන කෙනෙක්ගේ එයා ට්‍රේඩ් කරන්නේ නැහැ. ඇත්ත කතාව තමයි මේ කියන්නේ. සිග්නල් දෙන කෙනෙක් ඒගොල්ලෝ ට්‍රේඩ් කරන්නේ නැහැ. ඒගොල්ලෝගේ ප්‍රධානම ආදායම තමයි ඕගොල්ලන්ට සිග්නල් විකුණලා එයාලා earning එකක් හදාගන්න එක. එතකොට මට වුණත් මාකට් එකේ මේ විදිහට පෝහව සයිකල් එකක් දැක්කට පස්සේ මට වුණත් මේ මාකට් එක බලලා සිග්නල් එකක් දෙන්න පුළුවන්. හැබැයි ගොඩාක් අය හිතන්නේ මම නෙගටිව් මාකටිං කතා කරනවා කියලා. නමුත් ඔයාගේ මුදල් නැති වුණාට පස්සේ තමයි ඔයාට මේක තේරෙන්නේ. එතකොට නමුත් අපි නම් සිග්නල් වල ට්‍රේඩ් කරලා කියන්නේ අපි කාටවත් සිග්නල් දීලත් නැහැ. අපි කාගෙන්වත් මම පර්සනලි සිග්නල් අරගෙනත් නැහැ. එතකොට සාමාන්‍යයෙන් ප්‍රෙඩික්ට් කරනවා මාකට් එක ප්‍රෙඩික්ට් කරනවා. මාකට් එක ප්‍රෙඩික්ට් කරන්න එකපාරටම ආවට ගියාට බෑ. නමුත් ඔයා සිග්නල් වලට ට්‍රේඩ් කරන කෙනෙක් නම් දැන් වෙන කාගෙන් හරි සිග්නල් චැනල් එකක් අරගෙන ට්‍රේඩ් කරනවා නම් ඔයා ඇවරේජ්ලි monthly P&L එක බලන්න. නමුත් ඔයාට සාමාන්‍යයෙන් ට්‍රේඩ් 10ක් ගත්තොත් එහෙම ෆියුචර්ස් ට්‍රේඩ් 10ක් ගත්තොත් ලෙවරේජ් 10 දාලා වුණත් ඔයාගේ අනිවාර්යෙන්ම ට්‍රේඩ් 3ක් විතරයි සාමාන්‍යයෙන් 3ක් 4ක් විතරයි බොහෝ දුරට සක්සස් වෙන්නේ. නැත්නම් අනිත් ට්‍රේඩ් අපි හිතන විදියට මාකට් එක වැඩ කරන්නේ නැහැ. නමුත් 2T දැන් මාකට් එකේ අපි ලෝන් එකක් දාලා තියෙනවා කියලා හිතමුකෝ. මෙහෙම මාකට් එක ලෝන් කරනවා. ලෝන් කරනකොට මෙහෙම මාකට් එක ලෝන් කරනකොට ආය අපි හිතන්නේ නැතුව පොඩි නිවුස් එකක් නැත්නම් නිවුස් එකක් අනුව එක තප්පරෙන් දෙකෙන් මාකට් එක මෙන්න මේ විදිහට පහළට කඩාගෙන වැටෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලොන්ට සිග්නල් දෙන්න පුළුවන් නම් එයාලා ට්‍රේඩ් කරලා ඊට වැඩි ගාණක් එයාලා හොයාගන්න පුළුවන්. මගේ මාතෘකාව ඕකයි. ඇත්ත කතා කරන්න බය වෙන්නේ කවදාකවත්. නමුත් ඕගොල්ලෝ තව ඉදිරියටත් මේ විදිහට වීඩියෝස් බලලා දැනුමක් නැතුව මේ විදිහට අයාලේ සල්ලි දාන එකේ තේරුමක් නැහැ. නමුත් ෆියුචර්ස් ට්‍රේඩ් වලින් ගොඩක්ම අය 95ක් ට්‍රේඩර්ස්ලා ලොස්. එතකොට 95ක් ට්‍රේඩර්ස්ලා ලොස් වෙනවා නම් මේ වර්ල්ඩ් වයිඩ් කතා කරන්නේ ලංකාව විතරක් නෙමෙයි. වර්ල්ඩ් වයිඩ් ට්‍රේඩර්ස්ලා ලොස් වෙනවා. රයිට්. ඔයන්න ඔය මාතෘකාව තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට ඒ කියන්නේ මෙතනින් දැන් මේ වගේ මාකට් එකකදී මෙතනින් උඩටම යයි කියලා අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. සමහර විට ගැම්ලින් එකක් තමයි මේක. දැන් මම හිතනවා මෙතනින් මේක මාකට් එක මෙතනින් චුට්ටක් අප් වෙලා ඩවුන් වෙලා ආයෙ නැවත උඩට යයි. නමුත් වෙනස් වේල්ස් කෙනෙක් මේ විදිහට අනිත් පැත්තට හිතන්න පුළුවන්. ඒතකොට අපි හිතන විදිහට මාකට් එක යනවනම් අපිත් මෙතන ඉන්නේ නැහැ කියන එක තමයි මට මතක් කරන්න ඕනේ. එතකොට මේ විදිහට බොරු මායාවල් වලට රැවටෙන්න එපා. තමන් පුළුවන් නම් තමන්ගෙම කියලා මෙතඩ් එකක්. ඒ කියන්නේ තමන්ට විශ්වාසයක් තියාගෙන තමන් ට්‍රේඩ් එකක් දාගන්න. අනුන්ගේ සිග්නල් පස්සේ යන්න එපා කියන එක තමයි මට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී කතා කරන්න අවශ්‍යතාවය තිබ්බේ. රයිට්. එහෙනම් වැඩි කතා නොකර මම මේ විදිහටම තව චූටි විස්තරයක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. මගේ channel එක නිරෝල ලංකා channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. ඔයාලට මේ විදිහට වටිනා කියන වීඩියෝස් ඉදිරියටත් නැරඹීමේ හැකියාවක් තියෙනවා. මගේ playlist එකක් නිර්මාණය වෙලා තියෙනවා. මේ playlist එකට ගිහිල්ලා බලන්න. Bybit, Binance මේ U-trading සම්බන්ධව මම කතා කරලා තියෙනවා. U-trading එකෙත් ඔයගොල්ලෝ කරන්න ඕනේ ස්පොට් ට්‍රේඩින්. වැඩියෙන්ම ස්පොට් ට්‍රේඩින් පැත්තට තමයි යොමු වෙන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් ෆියුචර්ස් ට්‍රේඩ් වලට ගියාට පස්සේ ලොකු මාකට් වොලියම් එකක් ආවට පස්සේ ඔයගොල්ලෝ ට්‍රේඩ් කරන හැමෝම
ලොස් වෙලා යනවා. ඊට අමතරව මම ඔයාලට පැහැදිලිව කතා කරනවා මෙතනදී පහළටම ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න මම මේ බිට්කොයින් එක කීයේදීද මෙන්න මේ වෙනකොට වැටෙනවා කියලා කිව්වේ. ඊට පස්සේ මම දෙවෙනි වීඩියෝ එක දැම්මා බිට්කොයින් එක 62000ට වැටෙනවා කියලා. දැනට මාකට් එකේ තියෙන ප්‍රයිස් එකත් එක්ක බලන්න 62000ට වැටුණා. ඊගාව ප්‍රෙඩික්ට් කරන මාකට් එක තමයි මම ප්‍රෙඩික්ට් කරනවා මම හිතනවා විතරයි. ඒතර මගේ අදහස පමණයි. එතකොට මම හිතනවා බිට්කොයින් එක මේ අනිත් වීඩියෝ එක හොඳේ මේ වීඩියෝ එකේදී බිට්කොයින් එක 52000ට වැටෙනවා කියන එක මම හිතනවා මීට වැඩිය පහළට වැටෙන්න පුළුවන් උඩට යන්න පුළුවන්. නමුත් මගේ ටාගට් එක තියෙනවා 52000ට අනිවාර්යෙන් වැටෙන්න ඕනි කියන ටාගට් එක මගේ තියෙනවා. අන්න එකයි මගේ අදහස මම ඔයාලට ඉදිරිපත් කරනවා කියලා කිව්වේ. රයිට් ඉතින් ওই විදිහට තමයි විස්තර කතා කරන්න තියෙන්නේ. ඒක නිසා සිග්නල් වලට ට්‍රේඩ් කරනවට වැඩිය ඕගොල්ලෝ ස්පොට් එකේ කොයින් ඕනම එකක් ගැටලුවක් නැහැ. টොප් 10 අතර තියෙන කොයින් වලින් ටික අයින් අරගන්න. නැත්නම් ආගාව මම ඉස්සරහට වීඩියෝ එකක් කරගෙන ඉන්න කොහොමද ක්‍රිප්ටෝ බයි කරන්නේ කියලා. ක්‍රිප්ටෝ බයි කරනවා කියන්නේ නිදි කරනව නෙමෙයි. මේකෙදි ක්‍රිප්ටෝ කරන්සි අපි හෝල්ඩ් කරනවා. buy and hold. buy කරනවා කියන්නේ අපි මෙලදී ගන්නවා. sell කරනවා කියන්නේ අපි විකුණනවා. එතකොට අපි ක්‍රිප්ටෝ buy කරලා තියා ගන්නවා. ඊට පස්සේ long term game එකකට තමයි මේ ක්‍රිප්ටෝ buy කරන්න ඕන. දැන් weekly බලන්න මේ විදිහට මේ 1.3 තියෙන දැන් XRP coin එක. මම මේක coin එකක් විතරයි. 1.3 තියෙන්නේ. එතකොට වාගේ ටාගට් එකක් තියෙන්න ඕනේ. මම විකුණන්නේ 2.6ට ආවට පස්සේ. එතකොට වාගේ ගේන් එක 2x වෙලා. අන්න එහෙම ටාගට් එකක් තියාගෙන තමයි මේ විදිහට ක්‍රිප්ටෝ බයි කරන්න ඕනේ. මම කතා කරේ ප්‍රධාන මාතෘකාව ඔයගොල්ලන්ට සිග්නල් සම්බන්ධව. එතකොට මේ ක්‍රිප්ටෝ සිග්නල් සම්බන්ධව මම හිතන්නේ ඕගොල්ලෝගේ අදහසත් මට කමෙන්ට් එකක් දාන්න. ඔයා සිග්නල් වලට ට්‍රේඩ් කරලා ලොස් වුණාද ප්‍රොෆිට් වුණාද? මේ දෙකත් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. රයිට් එහෙනම් ගිහිල්ලා එන නේරු ලංකාවට මම වීඩියෝ එකක් අරගෙන වීඩියෝ එක බැලුව හැමෝටම ස්තුතියි. ජය වේවා. සුබ දවසක්.